හෙළ සිරිතට මුල් තැන දෙමින් සාම්ප්‍රදාන කූලව ප්‍රභාෂ්වරීය පහන්සිරු දල්වන්නට අපි ගෞරවයෙන් ආරාධනා කරන්නේ මේ අවස්ථාවේදී අපි විශේෂ ආරාධනය පිළිගෙන මෙම ස්ථානට සම්ප්‍රාප්ත වුණු කම්කරු කොමසාරිස්තුමිය නදීකා වටලියද්ද මැතිණියට ලංකා බැංකු සේවක සංගමේ සභාපති චන්න දිසානායක සහෝදරයාට වගේම ප්‍රධාන ලේකම් රංජන් සේනානායක සහෝදරයාට භාණ්ඩාගාරික දිලීප හෙට්ටිආරච්චි සහෝදරයාට සමස්ත ඉන්දිය බැංකු සේවක සම්මේලනයේ ප්‍රධාන ලේකම් සී.ඒ. වෙන්කටචාලම් සහෝදරයාට වගේම සභාපති බී.එස්. රාම්බාබු සහෝදරයාට ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ උපසභාපති අමරජිත් කවුර් සහෝදරයාට NUB මැලේසියා ප්‍රධාන ලේකම් ජේ සොලමන් සහෝදරයාට යුනි ග්ලෝබල් යුනියන් ආසියා ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂ ජයශ්‍රී ප්‍රියලාල් සහෝදරයාට FIEUN නේපාල් ප්‍රධාන ලේකම් බිකේෂ් ශේෂ්ත්‍රා සහෝදරයාට අපි තාමත්ම සහෝදරාත්මක ආරාධනා කරනවා සම්ප්‍රදාන කුලව පොල් තෙල් පාන් දැල්වීම සඳහා. දල්වන ලැබූ පහන්වටේ ශක්තිය හෙට දවසේ ආලෝකයක්ම වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමින් අපි ස්තුතිවන්ත වෙනවා සියලුම ආරාධනාවන්ට අපත් සමගතල් බැඳ ගැනීම පිළිබඳව. Next, I would like to invite the Regional Director of Uniglobal Union Asia Pacific Region, our very own comrade Jayashree Priyalal. Good morning, President Brother Channa Disanayaka, General Secretary Brother Ranjan Senanayaka, Office Bearers of the Ceylon Bank Employees Union, Sister Amarjit Kaur, my brother Venkatachalam, Brother Solomon, and all the overseas trade union friends, and my local trade union colleagues, old friends, and my dear sisters and brothers. I think the Madam Commissioner General has already left, so let me allow me to extend solidarity greeting from your Global Union, UNI, on behalf of the Regional Secretary, Brother Rajendra Acharya, and the UniApro Finance President, Brother Suyoki Nakano, and Brother Angelo Di Cresto, the head of the Unifinance. I bring greetings for your 15th delegate conference. And they wanted me to extend their regret for not being able to be here for this conference due to their various engagements. But be sure that our UniApro Finance President, Brother Nakano, and Brother Rajendra Acharya will be here in the month of August when we have our 5th UniApro Professional and Managers Group Conference. So you will be able to meet them. UniApro Finance stands firmly and resolutely in defending the dignity and the right of the 500,000 of the bank workers
representing nearly about 500,000 bank employees in 50 finance sector trade unions in Asia Pacific region. CBU is one of our treasured affiliate and I have my origins from this union, so I'm really grateful for getting this opportunity. And please be assured that we will stand with CBU in meeting all the challenges what you and the others are confronting in today's in the geopolitical system. As a product of CBU and a Sri Lankan, allow me to speak in my mother tongue, Sinhalese. Henceforth, I'll be brief. I rarely get the opportunity to speak in my language because my identity is here when I am in Sri Lanka. So please allow me, and I'm sure all of you will get the interpretation. සහෝදර සහෝදරිය සදාදරණීය අප සංගමේ පළමු නියෝජිත සම්මේලනය මෙහෙ වූ ඔබ සංගම් නිලධාරියෙක් හැටියට මට මෙම 15 වෙනි නියෝජිත සම්මේලනයට ආරාධිතයෙක් හැටියට සහභාගී වීමට ලැබීම මා භාග්‍යයක් කොට සැලකේ. එවකට මහා මොහොතකටවත් හිතුවේ නැහැ ඔබ වෙනුවෙන් මෙතනට විදේශ අමුත්තෙකු හැටියට සහභාගී වෙන්න මට සිදු වෙයි කියලා. දැනට පුරා දශක 4ක පමණ වෘත්තීය සමිති ශ්‍රේෂ්ඨරේ මා නියැලී සිටිනවා. ඒ කම්කරු පන්තිය උදෙසා කරන්ට ඕන කටයුතු කිරීමට අවශ්‍ය කරන නායකත්වය මට ලබා දුන්නේ පන්නරය ලබා දුන්නේ ලංකා බැංකු සේවක සංගමයයි. එතනින් පටන් ගත්ත ගමන තමයි මා මේ කරගෙන යන්නේ. මා මිත්‍ර වෙංකටාචලම් සහෝදරයා මා කලින් මුණ ගැහුනේ. ඔහු සමගින් ජයනාත් සහෝදරයාත් සමග මම 1985 බැංකු සේවක සංගමයේ නියෝජනය කරමින් AIBA හි පැවති බැංගලෝර සමුළුවට සහභාගී. ඒ තැන් සිට අපේ මිත්‍රත්වය තාම තියෙනවා දශක 4කට හා සමග. තාම භාග්‍යයක් කොට සැලකනවා ඔවුන් මට නැවත මුණ ගැහිමට ලැබීම. පළමුවෙන්ම කම්කරු කොමසාරිස්වරිය මෙතන දැනට නැති වුණත් ඇය මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා හැටියට පැමිණීම විශේෂත්වයක්. ඒකම WFTU සංවිධානයේ අපේ අමරජිත් කෞර් සහෝදරිය උපසභාපති හැටියට මෙතන සිටීම ඉතාම සන්තෝෂයට කාරණයක්. කම්කරු කොමසාරිස්තුමිය සඳහන් කළ විදිහට අප සංගමේ සමානාත්මතාවය විදර්ශනය කිරීමට ඊළඟ ඩෙලිගේට්ස් කොන්ෆරන්ස් එකේදී අපි බලාපොරොත්තු වෙමු මේ ඉහළ පුටුවලට අපේ සහෝදරියෝ වැඩි දෙනෙක් සහභාගී වීම. මොකද යුනි අපේ ගෝලීය වෘත්තීය සමිතියේ නිතරම සමානතාවය අගය කරමින් 40%ක්වත් අපේ සහෝදරියෝ ඉදිරියට ගේන්න ඔවුන් සවි බල ගන්නන්න අපි උත්සාහ කරනවා. මං හිතනවා බැංකු සේවක සංගමේ නායකත්වය ඒ සඳහා දැන් කටයුතු කරගෙන යනවා. අපි ඔවුන් පිටිපස්සේ ඉන්නවා මේ සවි බල ගැනීමේ කටයුත්ත ඉදිරියට කරගන්න. මේ අනුසාරයෙන් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ දකුණු ආසියානු කලාපයේ විශේෂයෙන්ම වෘත්තික කාන්තාවන්ට South Asia Professional Women's Network එකක් ගිය අවුරුද්ද පිහිටවන්න. එම නෙට්වර්ක් එකේ රැස්වීමක් මේ අගෝස්තු 28 29 වෙනි දින අපි පවත්වන්න බලාපොරොත්තු වෙන සමුළුවේදීත් පවත්වනවා. ඉතින් ඒ සඳහාත් සහෝදරියන් සහභාගී වෙන්න නියමිතයි. ඔය සහෝදරයන්ටත් අපි ඒකට සහ සහෝදරවරුන්ටත් ඒ සඳහා සහභාගී වෙන්න අපි ආරාධනා කරනවා. මෙම සමුළුවට ඔබ ඉලක්ක කරගෙන තියෙන යෝජනා අතර ඊටාම කාලෝචිත යෝජනා. එයින් කීපයකට අප කොහොමද ඔබව දිරිමත් කරන්නේ සහ සහයෝගය දෙන්නේ කියන එක ඉලක්ක කරගෙන අදහස් කීපයක් මගේ කතාවේ ප්‍රකාශ කරන්න බලාපොරොත්තු. ඉන් පළමුවෙන්ම තමයි මේ රාජ්‍ය බැංකු බේරා ගැනීම. ඉන්දියාවේ වේවා සෙසු කලාපයේ සියලු රටවල් වලම මේ රාජ්‍ය ආයතනය බිඳ දමන්න, රාජ්‍ය ආයතනවල කොටස් වෙළඳපොළට ගේන්න දැඩි උත්සාහයක් තියෙනවා. අපි යුනිගෝලීය වෘත්තීය සමිතියක් හැටියට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්ලූරලිටි එක සියලුම වර්ගයේ බැංකු තියෙන්න ඕන, රාජ්‍ය බැංකු තියෙන්න ඕන, පුද්ගලික බැංකු තියෙන්න ඕන, ඉතිරි කිරීම් බැංකු තියෙන්න, සමෝපාකාර බැංකු තියෙන්න ඕන. මේ හැම දෙයක්ම තියෙන්න ඕන. එහෙම තිබුණොත් තමයි අපේ ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය කරන මූල්‍ය සේවය ලබා දෙන්න පුළුවන්. අපි කැප වෙලා ඉන්නේ අන්න ඒකට. නමුත් විවිධ ආයතනයන්ගේ බලපෑම නිසා මේ තත්ත්වය හුදෙක් වෙනස් කරමින්
යනවා. ඒකට මූලික හේතුව වෙලා තියෙන්නේ පෞද්ගලික අංශය අද ඔවුන්ගේ මුදල් ආයෝජනය කරන්නේ නැහැ අලුත් ව්‍යාපාර පටන් ගන්න. ඔවුන්ගේ ඉනිෂියල් ඔෆරින්ග්ස් නෑ ෂෙයා මාකට් එකට එන්නේ. මොකද ඒ කවුරුත් කිසි කෙනෙක් ඒ රිස්ක් එකක් ගන්න ලෑස්ති නෑ. නමුත් මේ කොටස් වෙළඳපොලේ සූදුවට ඒ අය බලාපොරොත්තු වෙනවා දැනට ශක්තිමත්ව තියෙන රාජ්‍ය ව්‍යාපාරවල කොටස් ගේන්න. එහෙම නැතුව මේ අපිට උපදෙස් දෙන අය දෙන්නේ මේ රාජ්‍ය ආයතන ප්‍රයිවටයිස් කරලා ඔය කොටස් වෙළඳපොළට ගිහිල්ලා මේ ආර්ථිකය වර්ධනය කරන්න නෙවෙයි. ඒ අයගේ මේ සුරැකුම් වෙළඳපොලේ තියෙන සූදුවට අවශ්‍ය කරන කොටස් හොයා. රාජ්‍ය බැංකු සහ ශක්තිමත් රාජ්‍ය ආයතන ඒවාට හොඳ තෝතැන්. අපි යුනිගෝලීය වෘත්තීය සමිති හැටියට මේක ලංකාවට විතරක් අදාළ නෙවෙයි. විශේෂයෙන්ම දකුණු ඇමරිකාවේ සියලුම රටවල මේ කටයුත්ත දැඩි ලෙස ඔවුන් මැදිහත් වෙලා ඉන්නවා. මම සතුටුයි කියන්න අපේ වෘත්තීය සමිති ඒ සඳහා ගෝලීය සන්ධානයක් ගොඩනගාගෙන තියෙනවා මේ කටයුත්තට ඒ විදිහට ඉදිරියට යන්න ඉඩ නොදෙන්න. මං හිතනවා ලංකා බැංකු සේවක සංගමේ නායකත්වය චන්න සහෝදරයා කිව්වා වගේ අපි ඉන්නේ පොළවේ අඩි ගහලා. අපේ ඉන්නේ අපේ ජනතාවත්. මට මතකයි 1993 එවකට රාජ්‍ය බැංකු දෙක පීපලයිස් කරන්න යන වෙලාවේ බැංකු සේවක සංගමය වීදි බැහැලා ගෝවීන් කාර්මිකයන් මේ සියලු දෙනාම දීවරයන් එකතු කරගෙන තමයි ඒ කටයුත්ත පරාජය කළේ. අපි ඒ සටන ගෙන ගියේ කෙසේද? මට දැඩි විශ්වාසයක් තියෙනවා ඔබ සියලු දෙනාටම එකතු වුණොත් ඒ සටන ඒ විදිහට ඉදිරියට ගිහිල්ලත් අනාගතේ අපේ රටේ රාජ්‍ය ආයතන බැංකු විතරක් නෙවෙයි අනිත් ඒවත් ක්‍රමවත්ව කාලීනව වෙනස් කරමින් රටේ අභිවෘද්ධියට ගෙන යන්න ශක්තිය තියෙනවා කියන එක. ඒ සඳහා අවශ්‍ය කරන සහයෝගය අපි දෙනවා. දැන් මේ සම්බන්ධයෙන් ගිය අවුරුද්දේ අපේ පැවැත්වූ සාෆ්සු කොන්ෆරන්ස් එක කොළඹ පැවැත්වුවා. ඒකට විශේෂයෙන්ම ලංකා බැංකු සේවක සංගමේ ලබා දුන්න නොමසුරු දායකත්වයට අපි ඉතාම කෘතඥපූර්වකව ගරු කරනවා, ස්තුති කරනවා. එය එක්තරා විදිහක හේතුවක් වුණා අපිට ලංකාවට තවත් මේ වගේ සම්මන්ත්‍රණ සමුළු ගේන්න. මොකද මේ තියෙන තත්ත්වයේ යටතේ හැම රටක්ම ණය බැරින් මිරිකෙනවා. ඒකින්ද බලාපොරොත්තු වෙන්න එපා මේ රටට විදේශ ආයෝජන කුට්ටි පිටින් එයි කියලා. මේ අතරතුරේදී ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපි පිට ඉඳන් උත්සාහ කරනවා මූල්‍ය සම්පත් ගේන්න බැරි වුණත් තාක්ෂණය සහ මානව සම්පත් වර්ධනය කිරීමට පුළුවන් හැම අවස්ථාවක්ම ලංකාවට ගේන්න. ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕ කට්ටිය සූදානම් වෙලා ඉන්න ඕන. ඒ අනුසාරයෙන් තමයි මේ අගෝස්තු මාසයේ අපි මේ සම්මන්ත්‍රණ දෙක පවත්වන්නේ. මීට අමතරව ඔබ දෙවැනි ඉලක්කය මේ තියෙන මං හරි සන්තෝෂ වුණාර සහෝදරයා උදේ ඔබේ හේතු පාඨය කියනකොට. ඔබ පාවිච්චි කරා ලස්සන වචනයක්. නැවුම් අභියෝග. අපි අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ මේ විදිහට. අභියෝග වලට පස්සට යන්න. මොකක්ද දෙන්නේ? ඒකට ඒ විදිහට මුහුණ දෙන්න. Change is good provided change is for better, not for worse. So this is what we have been echoing. Yes, labor laws have to be reformed, but at whose expense? That is what is here. We cannot be having a useless class because the things are under the control of this digital AI empire. So මේ සම්බන්ධයෙන් ඔබ සංගමේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ මේ ජාත්‍යන්තර සහෝදරත්වයේ ගොඩනැගීම සහ මේ නව තාක්ෂණයේ තියෙන අභියෝග වලට මුහුණ දෙන්නේ කෙසේද කියන. දැන් ඒ සම්බන්ධයෙන් තමයි අපි මේ අගෝස්තු මාසයේ 28 සහ 29 දෙදින තුල කොළඹ හිල්ටන් හෝටලේ මේ AI තාක්ෂණය සහ එහි අභියෝග සම්බන්ධයෙන් සම්මන්ත්‍රණය පවත්වන්නේ. නමුත් මෙතනදී මා නැවත මතක් කරනවා මේ AI කියන්නේ කෘත්‍රිම බුද්ධිය නෙවෙයි. වරදවා තේරුම් ගන්න එපා. AI කියලා කියන්නේ නිර්මාපිත බුද්ධියයි. ඒක කවුරු හරි නිර්මාණය කරපු දෙයක් අර ගිරව් කියනවා වගේ කරනව විනා එයින් අලුත් දෙයක් වෙන්නේ නැහැ. නමුත් ඒකේ තියෙන ඒක ටූල් එකක් නෙවෙයි. ඒක ඒජන්සි එකක්. ඒක හින්දා රැකියාවලට වෙන්න තියෙන බරපතල ගැටලු රාශියක් මතුවෙනවා. අලුත් රැකියාවන් නොවේ බිහි වෙන්නේ තමුන්ට කරන්න පුළුවන් වැඩ. රැකියාව සහ වැඩ කියන්නේ දෙකක්. රැකියාව කියන සිංහල වචනේ තේරුම හරිම වැදගත්. රැකියාවෙන් ඔබ රැකිනවා, ඔබේ දරු පවුල රැකිනවා, වැඩ කරන ආයතනය රැකිනවා,
සමාජය රැකෙනවා, රට රැකෙනවා. ඒකයි රැකියාව කියන්නේ. නමුත් අද අපි රැකියාවට නෙවෙයි යන්නේ වැඩට. අද මේ තාක්ෂණයත් එක්ක මේ වෙනස් වීම වෙන්නේ ඒක තමයි වෘත්තීය සමිති ව්‍යාපාර කඩලා බිඳලා දාලා මේ වගේ මේ අවිධිමත් රැකියා නිර්මාණය වෙන්නේ අන්නේ පැහැදිලි. ඉතින් ඒ සඳහා සාකච්ඡා කිරීමටත් මොන විදිහටද මේ වෘත්තීය සමිතිය අපි AI තාක්ෂණය එක්ක ගැටෙන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි මේ දින දෙකේ සමුළුව තියන්නේ. අපි ආරාධනය කරලා තියෙනවා ශ්‍රී ලංකා පුත්‍රයෙකුට ඔහු දැනට හැම්බර්ග් විශ්වවිද්‍යාලයේ AI තාක්ෂණය සම්බන්ධ මහාචාර්යවරයා මහාචාර්ය ගයාන්ද සිල්වා මැතිතුමා මේ කීනෝට් ඇඩ්‍රස් එක ඩිලිවර් කරනවා සහ කොන්ෆරන්ස් පේපර් එක සඳහා මේව කරනවා. අපි බලාපොරොත්තු වෙනවා පෙර පරිදිම බැංකු සේවක සංගමේ සහයෝගය මේ සඳහා ලබා ගන්න අපේ සෙසු සංගම්වල නියෝජිතයොත් මේකට සහභාගී වෙනවා. අපි හැමතිස්සෙම අගය කරනවා ඔබේ සහයෝගය. ඒ වගේම අපි බැඳිලා ඉන්නවා ඔබේ සංගමේ සහ අපේ සෙසු සංගම්වල මේ සටන් වලට අවශ්‍ය කරන පන්නරය දෙන්න, ජාත්‍යන්තර ශක්තිය සහ සහෝදරත්වය ලබා දෙන්න. ඉතින් මේ හැම දෙයක්ම අපිට එහෙ ඉඳන් කරාට ගොඩබිමේ පය ගහලා ඉන්න ඕකට්ටියගේ සහයෝගය තමයි අවශ්‍ය වෙන්නේ. මම විශ්වාස කරනවා මේ දෙවෙනි මේ 15 වෙනි ඩෙලිගේට් කොන්ෆරන්ස් එකේදී පවත්වන සාකච්ඡා ගන්න තීරණ බැංකු සේවක සංගමේ අභිවෘද්ධියට සහ පොදුවේ අපේ සමාජයේ තැලෙන මිරිකෙන මිනිසුන්ගේ යහපත වෙනසා අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය සහයෝගය සහ විශේෂයෙන්ම දැනුවත් කිරීම අපි නොකඩවා බැංකු සේවක සංගමේ ඔබට ලබා දෙනවා. ඔබ අපේ තියෙන පාඨමාලා වලට සහභාගී වෙන්න, නිතරම සවි බල ගැන්වෙන්න. අපි ඔබත් එක්ක නිරන්තරයෙන්ම අත්වල් බැඳගෙන කටයුතු කරනවා. ඉතින් ඔන්න ඔය වචන ටික කියමින් මම දන්නවා දීර්ඝ කාලයක් කතා කරන්න බෑ. නමුත් මේ සම්බන්ධයෙන් අපි ලැබෙන හැම මොහොතකම අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මම කම්කරු කොමසාරිස්වරියට කිව්වා අපි මෙහෙම සම්මන්ත්‍රණයක් තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔබතුමියට එතුමියටත් අපේ බැංකු සේවක සංගමේ නායකත්වය හරහා ආරාධනයක් කරන්න කැමති නම් සහභාගී වෙන්න. ඉතින් එසේනම් ඔබ සියලු දෙනාගේ මේ 15 වෙනි ඩෙලිගේට් කොන්ෆරන්ස් එකට නියෝජිත සම්මේලනයේට යුනි ජාත්‍යන්තරයේ පූර්ය සහයෝගය සහ සුභාශිංසනය පිරිනමමින් මගේ වචන ස්වල්පය මහමාර කරනවා. අසා සිටි ඔබ සැමට ස්තුතියි.